ඔයාගේ හැත් මේ විදිහට රතු වෙලාද? ඉතින් අද අපි කතා කරන්න යන්නේ ඇස් රතු වෙලා තියෙන්නේ ඇයි මොනවාද ඒකට කරන්න පුළුවන් කියලා. ඉතින් ගොඩ දවසකින් සුබ දවසක් වේවා හැමදෙනාටම. ඉතින් අමතක නොකර මගේ channel එක subscribe කරලා තියාගන්න අමතක කරන්න එපා. bell icon එකත් click කරලා තියාගන්න අලුත් මේ වගේ videos දානකොට ඔයාලට notification එකක් ලැබෙන්න. ඉතින් ඇස් රතු වීම විවිධ හේතු නිසා ඇති වෙන්න පුළුවන්. ශ්‍රී ලංකාවේ බහුලව දක්නට ලැබෙන්නේ කිහිපයක් තියෙනවා. විදි කිහිපයක් තියෙනවා. බහුලව දැක්වෙන තත්ත්වයන් ගත්තාම ඇස් ලෙඩ. එහෙම නැත්නම් අපි ඒකට කියනවා conjunctivitis pink eye කියලා. මේ වෛරස හෝ බැක්ටීරියා ආසාදනයක් නිසා ඇති වෙන්න පුළුවන්. ඇස් රතු වීම, කඳුළු ගැලීම සහ ඇලෙන සුළු බව ප්‍රධාන ලක්ෂණ වෙනවා. මේ ඊටා ඉක්මනින් බෝ වෙන්න පුළුවන්. පිරිසිදුකම තමයි ඊටාත්ම වැදගත් වෙන්නේ. ඇසේ අසාත්මිකතා, eye allergies, දූවිලි, මල්වල රේණු හෝ සතුන්ගේ ලොම් වැනි දෑ නිසා ඇස රතු වීම සහ කැසීම ඇති වෙන්නත් පුළුවන්. ඒ වගේම ඇස වියලි වීම, dry eye syndrome, දීර්ඝ වේලාවක් පරිගණක හෝ ජංගම දුරකථන භාවිතය නිසා ඇසට අවශ්‍ය තෙතමනය නොලැබී යාම නිසා ඇස රතු වෙන්න පුළුවන්. අපේ ඇස් පිල්ලම් ගහන වාර ගාන අඩු වෙනකොට අපේ කඳුළු එහෙට මෙහෙට යන ප්‍රමාණය අඩු වෙනවා. එතකොට ඇසේ තෙතමනය අඩු වෙනවා. ඒක නිසා dry eye තත්වයක් ඇති වෙන්න පුළුවන්. එතකොට ඇස රතු වීම සහ දැවිල්ල ඇති වෙන්න පුළුවන්. ඇසට යමක් වැටීම හෝ තුවාල වීම, corneal abrasion, එහෙම නැත්නම් foreign body, වැලි කැබැල්ලක් වැනි යමක් ඇසට ඇතුළු වුණාන් පස්සේ ඇස සීරීමෙන් දැඩි රතු ගතියක් සහ වේදනාවක් ඇති වෙන්න පුළුවන්. ඇස් පිල්ලම් මිදිවීම. ඒ වගේම බ්ලෙෆරයිටිස් තත්ත්ව නිසා. බ්ලෙෆරයිටිස් කියන්නේ ගොඩක් වෙලාවට දූවිලි නිසා එහෙම නැත්නම් ඉස්සෝරි නිසා ඇහි පිල්ලම්, ඇහි ලෑෂස් අසාධනය වෙන්න පුළුවන්. ඒක නිසා ඇස් පිල්ලම් කෙරවර ඇති ග්‍රන්ථි අවහිර වීම නිසා ඇස් පිය ඉදිමේ ඇස රතු වෙන්නත් පුළුවන්. ඇසේ ලෙහෙනාහාරයක් පිපිරීම, subconjunctival hemorrhage කියලා අපි හඳුන්වනවා. දැඩි ලෙස කැස්ස හෝ කිවිසුම් යාමකදී ඇසේ සුදු කොටසේ රතු පැහැති පැල්ලමක්, ලේ පැල්ලමක් මෙන් දිස් වෙන්න පුළුවන්. uveitis ඇස ඇතුළත ඇතිවන ප්‍රදාහයක්, inflammation එකක් නිසා ඇස රතු වීම සහ ආලෝකයේ දෙස බැලීමට අපහසු වීම සිදු වෙන්නත් පුළුවන්. ඊළඟට තියෙන්නේ අපි විශේෂයෙන්ම අවධානය යොමු කරන්න පුළුවන් කළ යුතු දෙයක් ග්ලූකෝමා. ඇසේ පීඩනය හදිසියේ වැඩිවීම නිසා ඇස රතු වී දැඩි වේදනාවක් සහ පෙනීම අඩුවීමක් සිදු වෙන්න පුළුවන්. මේක ඊටාම භයානක තත්වයක්. අපි ඒ පිළිබඳව දැනුවත් විය යුතුයි. ඔබගේ ඇස් රතු වීම සහ ඒ වගේම පෙනීම අඩුවීම, දැඩි වේදනාව හෝ ආලෝකයේ දෙස බැලීමට නොහැකි වීම, ෆොටෝෆෝබියා තත්වයක් තියෙනවා නම්, මේ වගේ ලක්ෂණ තියෙනවා නම් වහාම අක්ෂි වෛද්‍යවරයෙකු හමු වෙන්න ඕනේ. එහෙනම් අමතක නොකර මගේ channel එක subscribe කරලා තියාගන්න. bell icon එකත් click කරන්න.